Hi guys, ඉතින් කොහමද? ඔන්න මම දැන් යන්නේ මේ ගමේ ඇවිල්ලා ඉන්න ගමන් මේ මම දැක්කා දැන් ගෝයන් කපලා තියෙන්නේ. මේ වෙලාවේ අත තියෙනවා වටු කුරුල්ලෝ නේ වඩු කුරුල්ලන්ගේ කූඩු තියෙනවා. ඉතින් මං යනවා ඒක බලන්න මේ ඒ ගහ ගාවට ලොකු මේ පොඩි ගහක් ඒ ගහේ වටේටම මේ එහෙම තියෙනවා. ගහක් එක ගහක් නෙවෙයි වටේ තියෙන ගස්වල හදලා තියෙන්නේ. හැබැයි ඒ හැම කූඩුවකම මේ මොනවාද විතර දාන්නේ නැහැ. හරිද? ඒ අර සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්නවා වටේම කූඩු ටික හදනවා. ඒ කූඩු එක දෙක තමයි කට්ටිය විතර දාන්නේ. මේ එතකොට අනිත් ඔය දැන් සර්පයෝ එහෙම ගියාම විතර ගෙන්න ගියත් යන්න අමාරුයි. මොකද අගිස්සෙනේ අතුවල කෙලවරේ තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තැන් වලට සත්ත්වෙට යන්න අමාරුයි. ඉතින් ඒක විශිෂ්ට නිර්මාණයක් මොකද වඩු කුරුළු කූඩුව කියන්නේ. ඉතින් ඒක බලන්න පොඩ්ඩක් මම දැන් මේ යන ගම. මේ අපි ගිහින් බලමු. එක ගහක් ඒ ගස් වලක් තියෙනවා. ළඟට ගිහින් බලමු කොහොමද කියලා. හරිද? මාරෝ ළඟක් තියෙනවා. අවුව සැරයි. පට්ටම ළඟක් තියෙන්නේ. හම්මා. ඉතින් යන්න ටිකක් සාරපියෝ. ඒක දරයක් වුණා නයික්. පරිස්සමින් යන්න. මොකද මේ අර ඉදුරු අස්සේ අවසාන නිසා කට්ටිය ඉන්න පුළුවන්. අම්මා මේකද කියා බලන්න. වැටිලා තියනවද බලමු කූඩුවක්. ෂා මේ ඩබල් කූඩු තියෙනවා. දෙන්නම මම හිතන්නේ කුරුල්ලෝ නැද්ද දන්නේ නැහැ. අන්න අර කූඩුවේ බලන්න ඇතුළත මට පේනවාද? මට නිකන් එකෙක් ඉන්නවා වගේ පේනවා. නෑනේ. ඉතින් ඔන්නම තමයි. මේ මැටි ගහලා කලාමැදිරිය ඇතුලේ අලවනවා. එතකොට ලයිට් දැම්මා වගේ තමයි රැට. මේ විදිහට තමයි මේ කට්ටිය ලයිට් ගන්න. මාර මොලයක් කියන සතෙක්. බලන්නකො. මෙතන තියෙන බිම පහතම මේ පහතම තියෙනවා. ඒක බලමුකෝ ගිහිල්ලා. අම්මා ඉන්නේ මම කිව්වේ නැති ගහනවා කියලා. යාළුවලා දන්නේ මේ ඇතුලේ මැටි ගාලා මේකේ කලාව මැදිරි වලවනවා. හරිද? එහෙම තමයි ඒ කට්ටිය මේ වගේ ලයිට් ගන්න.
ඔන්න ඔහොමයි වඩු කුරුල්ලෝ කූඩු හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ගමේ සුන්දරත්වය. ඔයගේ දේවල් ඉතින් බලා ගන්න පුළුවන්. ඊට වඩා ලස්සන දේවල් මේ වඩා කියන්නේ ගමේ ක්‍රම දැනෙනවා මේ ඒ වගේ දේවල් කියනකොට. ගම කියලා කියන්නේ ගමක ජීවත් වෙන්න ඉතින් ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕන. කියන්නේ එතකොට අර ජීවත් වෙනවා කියලා දැනෙනවානේ ගමක. ගමේ ජීවත් එහෙම එකක් අපතන් තියෙනවා. මේවා ඉන්න කොළඹට වෙලා හිටියට හරිම අවුල් කරන්න දෙයක් නැහැ. මොනා කරන්න බලමු.